හය ශ්‍රේණියේ පළවෙනි වාරයට අයත් 6 වන පාඩම මෙම වීඩියෝවෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. තයිපොංගල් උත්සවය පිළිබඳ තොරතුරු විමසමු. මුළු ලෝකයේම සිටින ජීවීන්ට ජීවය පවත්වාගෙන යාමට හිරු දෙවියෝ උපකාර වෙනවා. මේ ස්වභාව ධර්මයේ අපූර්ව මෙවීමක් වූ හිරු දෙවියන්ට පූජෝපහාර දැක්වීමට හින්දු බැතිමතුන් විශේෂ දිනයක් වෙන් කර ගන්නවා. එම දිනය තයිපොංගල් දිනය ලෙස හඳුන්වනවා. කෘෂිකර්මාන්තයේ යෙදී සිටින හින්දු ආගමිකයන් ගොවිතැන් සරුසාර කර ගනිමින් අස්වැන්න වැඩි කර ගැනීමට උපකාරී වූ හිරු දෙවියන් පිදීම තයිපොංගල් දින සිදු කරනවා. හින්දු සංස්කෘතික උත්සවයක් වන මෙහි තම අස්වැන්නේ අග්‍රභාගය හෙවත් මුල් කොටස සූර්ය දෙවියන්ට පූජා කරනු ලබනවා. අවුරුද්දේ මුල් මාසය තයි ලෙස හඳුන්වනවා. ජනවාරි 15 දින පවත්වන තයිපොංගල් උත්සවය හින්දු බැතිමතුන් ස්වභාව ධර්මයා වන්දනා කිරීමට අවස්ථාවක් කර ගන්නවා. දුවේ පුතේ තයිපොංගල් දිනේ නිවසියන් උදෙන්ම නැගිටිනවා. ස්නානය කොට පිරිසිදු වී ගෙවල් දොරවල් පවිත්‍ර කරනවා. දෙවියන්ට තම නිවසට පැමිණෙන ලෙස කරන ආරාධනයක් ලෙස නිවස විචිත්‍රවල් ලෙස සරසනවා. වර්ණ කළ සහල් පිටි, කහ කුඩු යොදා ගනිමින් කෝලම් නමින් විචිත්‍රවත් සැරසිලි පොළොව මත නිර්මාණය කරනවා. සැරසිලි සඳහා අඹ කොළ, කොහොඹ කොළ, ගොබ් කොළ යොදා ගන්නවා. කෝලම් රටා මැද පුන් කලසක් තබා සෞභාග්‍ය අපේක්ෂා කරනවා. පහන් දල්වා දුක්ඛම් කටළු දුරු වී තම නිවසට ආලෝකය උදා වේවායි පතනවා. එසේම මෙම භූමියේ උග්ගස් සිටුවීමද සිදු කරනවා. තයිපොංගල් උත්සවයේ චාරිත්‍ර ලෙස හිරු උදාවන මොහොතේ නිවසේ දොරටුව අසල නැගෙනහිර දෙසට මුහුණලා සාදන ලද ලිපක් මත කිරි ඉතිරිවීම සිදු කරනවා. කිරි උතුරන අවස්ථාවේ අලුත් සහල් මුට්ටියට දමා හිරු දෙවියන් දෙස බලමින් පොංගල් පොංගල් යනුවෙන් සූර්ය වන්දනාවේ යෙදෙනවා. මුන්, තල, හකුරු, සූකිරි සහ එළකිරි යොදා ගනිමින් ඊතා රසවත්ව පොංගල් පත සකස් කරගන්නේ නිවසින් පිටදදී. ඔයාලා බලන්න හින්දු බැතිමතුන් තයිපොංගල් උත්සවය දවසේ සහල් පිටි වලින් නිර්මාණය කරන කෝලම් රටා කොච්චර විචිත්‍රවත්ද කියලා. මෙසේ සූර්ය වන්දනාව නිමා වූ පසු ගොවිතැනට උපකාරී වන සතුන් වෙනුවෙන් මාට්ටු පොංගල් යනුවෙන් හඳුන්වන තවත් උත්සවයක් සිදු කරනවා. ඔවුන් ගවයා මාඩු ලෙස හඳුන්වන්නේ එහි තේරුම සම්පත යන අර්ථය නිසයි. මෙදින ගවයන් එළුවන් නහවා සරසා ගනී. එදින හවස් යාමේ නැවුම් මුට්ටියක කිරි උතුරවා කිරිබතක් පිස ගැනීම චාරිත්‍රයකි. එහිදී කිරි උතුරන විට ආටු පොංගල්, මාට්ටු පොංගල්, පොංගලෝ පොංගල් යනුවෙන් දෙවියන් යදිති. ගවයන් සරසා ගමවට සංචාරය කිරීම පට්ටි පොංගල් යනුවෙන් හඳුන්වනවා. දැන් ඔයාලට පේන්නේ ඒ පට්ටි පොංගල් උත්සවය. ඉන්පසු කිරිබත් කෙසෙල් ගෙඩි කවා එම සතුන් සතුටු කරවන හින්දු බැතිමතුන් එම ගවයන් කරත්තවල බැඳ පොංගල් පොංගල් කියමින් ගම වටා සංචාරය කරනවා. කලින් වීඩියෝවේ ඔයාලා දැක්කේ එම සංචාරය. එය පට්ටි පොංගල් යනුවෙන් හඳුන්වනවා.
මාට්ටු පෝංගල් දිනයට පසු දින එකිනෙකා මුණ ගැසී දුකසැප බෙදා ගන්නා තන්නි පෝංගල් දිනය වෙනවා. විවිධ ගායනා නර්තන ඉදිරිපත් කරමින් එදින අසල්වාසී සැම දෙනා සතුටු වෙනවා. මෙවැනිම රසවත් පාඩමකින් නැවත අපි හමුවෙමු.